හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද කතා කරන්නේ ප්‍රදීපමානයේ YouTube නාලිකාවෙන් විශේෂ මාතෘකාවක්. අපි කවුරුත් ළඟම මුහුණ දෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්. පළාත් පාලන මැතිවරණයේ හැඩතල ගැන කතා කරන්නට පෙර මේ පළාත් පාලනය සම්බන්ධව බොහෝ දෙනාගේ තිබෙන මත පිළිබඳව සාකච්ඡා කළ යුතු වෙනවා. අදහස් බොහොම වැදගත් විවිධ උදවිය ඉදිරිපත් කරන. දැන් අපි බලමු ලංකාවේ ගම එදා සහ අද තිබුණු තත්ත්වය ගත්තොත්. සහ මුලින්ම එදා තත්ත්වයත් අද තත්ත්වයත් වෙනස්. එහෙම වෙනස් වෙන්නේ කරුණු කාරණා රාශියක් මත. එදා මාටින් වික්‍රමසිංහ ලියපු නවකතාවලත් කේ ජයතිලකගේ නවකතාවලත් එදා තිබිච්ච ගම අපට පේන්නේ නැහැ. දකින්න නැහැ. අද තියෙන ගම ඊට වඩා සහ මුලින්ම වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ? එදා තිබිච්ච පොල්ලතු ගෙවල්, වරිච්චි බිත්ති, කටු මැටි බිත්ති අද නැහැ. අද හුඟක් දුරට ගෙවල් වල සිමෙන්ති වලින් ගඩොලින් හදපු නිවාස තමයි පොඩි දකින්න ලැබෙන්නේ. ඊළඟට අපි බැලුවොත් වහලවල් දිහාවට ගියොත් වහලවල් පොල්ලතු සෙවිලි කළා නැහැ. වහලවල් වල ෂීට්ස් තමයි නැත්තම් ගමේ උළු ඒව තමයි වහලවල් වල තියෙන්නේ. ඒ නිසා ජනජීවිතයේ ගමේ එදාත් සහ අද අතර විශාල පරිතරයක් තියෙනවා. ඒ විතරක් නොවෙයි. අද රූපවාහිනියක්, ගුවන් විදුලියක් නැති ගෙයක් ගමේ සොයා ගන්න බෑ. හැබැයි එදා එහෙම තත්ත්වයක් නෙවෙයි තිබුණේ. ගම ඊට වඩා වෙනස් වෙලා. ගමේ මේ වෙනස ඇති වෙන්නේ ලෝකයේ ආර්ථිකයේ වෙනසත් එක්ක. තව දුරටත් කිව්වොත් එදා ගමරාල අලියගේ වල්ගේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න උත්සාහ දරපු ගමරාලලත් එදා හිටියා. ඒ ගමරාලලා අද ගම්වල නැහැ. ඒ අලිත් නැහැ ගම්වල. එතකොට අලිත් නැහැ, ඒ ගමරාලලත් නැහැ. අද ගම චින්තනමය වශයෙන් වෙනස්. මිනිස්සු හිතන්න පටන් අරන් තියෙනවා. මිනිස්සු අලුතෙන් අලුත් දේවල් වලට යොමු වෙන්න උත්සාහ කරලා තියෙනවා. ගමේ වෙළඳාම, ගමේ වගාව, කුඹුරු ගොවිතැනට අද යෙදෙන මිනිස්සුන්ගේ ප්‍රමාණය අඩුයි. තරුණයෝ ගමෙන් නගරයට සංක්‍රමණය වීම විශාලයි. ඊළඟට තරුණියෝ දෙපිරිසම රටවල් වල විදේශ රැකියාවලට යොමු වෙලා තියෙනවා. තව දුරටත් බැලුවොත් කාන්තාවෝ ගමේ නිෂ්පාදන ආර්ථිකයට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක ඇඟලුම් කර්මාන්ත ක්‍රමවේදයේ ඔස්සේ ගමේ කාන්තාවෝ ඉදිරියට ඇවිල්ලා ආර්ථිකයක නියැලෙනවා. ඒගොල්ලෝ දැන් ලෝකය දකිනවා. ඒගොල්ලෝ පරණ විදියට හිතන්නේ නැහැ. ඒගොල්ලෝ අලුත් විදියට හිතනවා. ඒකයි ගමේ ඇතිවෙච්ච මේ වෙනස. දැන් අපි බැලුවොත් මෙන්න මෙහෙම. අතීතයේ වී ගොවිතැනේ නිරත වෙච්ච තරුණයෝ දැන් වී ගොවිතැනෙන් ආදායම ලබන්නට උත්සාහ දරන්නේ. වී ගොවිතැනෙන් ලබන ආදායම අඩු නිසා අලුත් දේවල් වලට සිත යොමු කරලා තියෙනවා.
විශේෂයෙන් තරුණයෝ ඉතාලියේ මැද පෙරදිග රැකිරක්ෂාවලට ගිහිල්ලා අලුත් ආදායම් මාර්ගවලට ප්‍රවිෂ්ඨ වෙන ගතියක් අපිට දකින්නට ලැබෙනවා. මෙන්න මේකයි මේ ගම්වලත් ඇතිවෙච්ච වෙනස. ගම ඒ නිසා අද තියෙන ලොකුම ප්‍රශ්නය තමයි නිෂ්පාදනයෙන්, ඒ කියන්නේ ගමේ නිෂ්පාදනයෙන් ජීවත් වෙනවට වඩා වෙනත් අලුත් නිෂ්පාදන මාර්ග සොයාගෙන අලුත් ආදායම් සොයාගෙන ප්‍රවිෂ්ඨ වෙන ක්‍රමයක් තමයි ගම්වල ඇති වෙලා තියෙන්නේ. ඒ දියුණුව එක පැත්තකින් සුවිශේෂයි. මම කලින් කිව්ව විදියටම ගමේ තරුණියෝ කාන්තාවෝ අලුත් ආදායම් මාර්ග සොයාගෙන යන්නට ප්‍රවේශ වෙන්න දරන උත්සාහය කිසිසේත්ම නතර වෙලා නැහැ. ඒක එන්නම් වර්ධනය වෙලා. ඒ නිසා සිද්ධ වෙලා තියෙන්නේ අලුත් සිහින දැකීමේ සමාජයක් ගම තුල බිහිවීම. කුමක්ද ඒ සිහිනය? ඒ සිහිනය තමයි යහපත් ලෝකයක්, යහපත් රටක්, යහපත් ආදායම් මාර්ගයක්, යහපත් ජන ජීවිතයක් උදා කර ගැනීමට වෙහෙසීම. දැන් තරුණයෝ තවදුරටත් පාසල් නොවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. පාසල් නොගොස් වයස 18 වෙනවත් සමගම ඊටත් ඉස්සෙල්ලා වෙන්නත් පුළුවන්. ත්‍රිරෝද රථ රැකියාවලට නිරත වෙලා. ත්‍රිරෝද රථ ලක්ෂ ගාණක් රටේ දැනට ගමනාගමනය සඳහා මහජනයා පාවිච්චියට ගන්නවා. එතකොට මෙතන රැකිරක්ෂාවල නිරත වන පිරිසත් විශාලයි. දැන් අපි බලමු මේ ප්‍රාදේශීය සභාවලට තේරීපත් වෙන මහජන නියෝජිතයන්ට තිබෙන කාර්යභාරය මොනවද කියලා. බොහොම පුංචි කාර්යභාරයක් තියෙන්නේ ඒගොල්ලන්ට. මේ දඩ මුදල් එකතු කිරීම, දඩ ගැසීම්, අලෙවිසැල් වලින් ආදායම් බදු එකතු කිරීම, කුඩා මාර්ග පිළිසකර කිරීම වගේ දේවල් තමයි මේ ප්‍රාදේශීය දේශපාලනයේ යෙදෙන පළාත් පාලන ආයතනවල සභිකයන්ට තිබෙන කර්තව්‍ය. ඇයි ඒගොල්ලෝ එතනින් එහාට අපිට ගන්නට බැරි? දැන් ඒගොල්ලෝ එතනින් එහාට කාර්යභාරයකට යොමු කරනවා කියන්නේ ඒගොල්ලන්ගේ කාර්යභාරය පමණක් නොව ගමේ ගතානුගතිකත්වයන් අලුත් ක්‍රමවේදවලට ඒගොල්ලෝ ඇතුළු වෙනවා. ගමේ මිනිස්සුත් ඒවට එතකොට සම්බන්ධ වෙනවා. මොනවද ඒගොල්ලන්ට ලැබෙන අවස්ථා? අපි අසල්වැසි ඉන්දියාව දෙසට හැරිලා බලමු. ඉන්දියාවේ ග්‍රාම ස්වරාජ්‍ය ක්‍රමයට මුල් පියවර තැබුවේ මහත්මා ගාන්ධි විසින්. පසු කලකදී ඒ පංචායත් ක්‍රමය බවට පත් වුණා. ඉන්දියාවේ පළාත් පාලන ආයතනවල තියෙන එතකොට පංචායත් ක්‍රමවේදය. 5 දිනකුගෙන් සමන්විත කණ්ඩායමක් ගමේ පංචායත් සභාවට එකතු වෙනවා. ඒගොල්ලෝ තමයි ගමේ තීරණ ගන්නෙ. නමුත් යටත් විජිත පාලනය සමයේ මේ පංචායත් සභා ක්‍රමය දුර්වල කෙරුවා, බිඳ වැටුණා. නමුත් යලිත් එය පණ නැගෙනවා. ඒ පංචායත් ක්‍රමය පළාත් පාලන ක්‍රමයේ ඇති අලුත් අත්හදා බැලීම් සමග 1990 පමණ වෙනකොට ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ලැබුවා සංශෝධනයක්. ඒ සංශෝධනය පංචායත් ක්‍රමය සම්බන්ධව. පංචායත් ක්‍රමය තුල තල 3කින් රාජකාරී කටයුතු විමධ්‍යගත වෙනවා.
පළවෙනි එක ගමේ පංචායත් සභාව. ඒක පහළම තලය. දෙවෙනි එක දිස්ත්‍රික් පංචායත් සභාව. ඒක දෙක. තුන්වෙනි සහ අවසාන පංචායත් සභාව ප්‍රාදේශීය පංචායත් සභාව කියලා මෙන්න මෙහෙම තල තුනකින් ක්‍රියාත්මක වෙනවා. එතකොට ගමට හිටියා එතකොට කෙලින්ම පංචායත් සභාවක් ක්‍රියාකාරීත්වයට පත් වුණා. අන්න ඒකයි විශේෂත්වය අපි බලන්න ඕනේ. ඇයි ඒ විශේෂය කියන්නේ? අපේ රටේ තවමත් ගමට එවැනි ඉන්දියාවේ පංචායත් සභාව වගේ ක්‍රමවේදයක් නැහැ. අපේ තියෙන්නේ පළාත් පාලන ආයතනයටම සංයුක්ත වෙච්ච ක්‍රමවේදයක්. සමහර විට ගමට නියෝජිතයෙක් ඉන්න පුළුවන්. එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් වුණත් ඉන්න පුළුවන්. නමුත් ඉන්දියාව වගේ පංචායත් සභාවක් ගමට නැහැ. අන්න වෙනස. දැන් අපි බලමු ලංකාවේ නුදුරු දිනකදී ඒ කියන්නේ මැයි මාසේ 6 වෙනිදා වෙනකොට පළාත් පාලන ඡන්දය පැවැත්වෙනවා. එතකොට අපි බලන්න ඕන ඡන්දදායකයන්ගේ මනස කෙසේද දුවන්නේ කියලා, යෙදෙන්නේ කියලා, යෙදවෙන්නේ කියලා. ඒක හරයාත්මක වෙනස්කම් වලට මොලක් පුරන්න පුළුවන්. හේතුව විධායක ජනාධිපතිවරයෙකු පත් වෙලා පාර්ලිමේන්තුවක් පත් වෙලා මහජන නියෝජිතයන් 159 දෙනෙකුගේ බහුතර 3/2 බලයක් සමග ඒ අනුව පළාත් සභාව පළාත් පාලන ආයතනයත් ඒ මගම නොගියොත් මොකක්ද වෙන්නේ? ආණ්ඩුවේ ආධාර උපකාර ලබා ගැනීම පිළිබඳ ගැටලු මතුවෙන්න පුළුවන්. මේක මතක තියාගන්න දිනන නොදිනන වශයෙන් වෙන් කරනව නෙවෙයි. පරදින දිනන වශයෙන් වත් වෙන් කරනව නෙවෙයි. මේක වෙන් වෙන්නේ යහපත් සහ අයහපත් ලක්ෂණ මුල් කරගෙන. ඇයි යහපත් සහ අයහපත් ලක්ෂණ ගැන කතා කරන්නේ? මෙතෙක් මේ රටේ ප්‍රාදේශීය සභා මුළු මනින්ම වෙලාගෙන තිබුණේ හොරකම, වංචාව, දූෂණය. ඒ නිසා මහා ආණ්ඩුවේ මුදල් පහළට තල්ලු කරලා යවන්න සංවර්ධන ව්‍යාපෘතිවලට යම් සැකයක් බියක් තියෙනවා. මේ මිනිස්සු ආය පාරක් හොරකම් කරයිද කියලා. ඒකයි ජනාධිපති අනුර දිසානායකගේ අදහස වුණේ. එහෙම නැතුව මේ පළාත් පාලන ආයතන වලට සල්ලි නොදෙන කතාවක් නෙවෙයි. පත් වෙන්න වැඩිපුර ඉඩකඩ තියෙන්නේ දූෂිතයෝ, හොරු, වංචනිකයෝ. ඒ නිසා මුදල් ඒ තැන්වලට නිදහස් කළා භාණ්ඩාගාරය තවත් හිස් කරනවා. එහෙම නැතුව පිරිසිදු පාලනයක් යටතට පිරිසිදු මිනිසුන්ගේ සංයුතියක් තියෙන සභාවකට මුදල් වෙන් කරලා නිදහස් කරොත් රටේ යමක් සිද්ධ වේවි. උඩින් එන මුදල් පහළ නිවැරදිව ගලා යාවි. පහළ සංවර්ධනය සිද්ධ වේවි. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ සහයෝගීතාවය, මහජන විශ්වාසය ලබා ගැනීමේ එකම ක්‍රමවේදය මේක තමයි. දැන් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන කාර්යය මොනවද? කාර්යයක් තවත් කතා කරමු. ඒ කාර්යයන් අතර ඉතා වැදගත් දෙයක් තමයි ගමේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ බලමුළු ගැන්වීම. අපි දන්නෝ හොඳට අපි කියවලා ඉගෙනගෙන තියෙනවා ලංකාව අකුරු කිරීමේ, අකුරු කියවීමේ,
අකුරු ලිවීමේ සාක්ෂරතාවය අතින් ඉහළ තැනක ඉන්නවා. ඒක ගැටලුවක් නෑ. හැබැයි ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය ගම්මුන්ගේ ඒ මට්ටමට ඇවිත් නෑ. ඒ නිසා මේ හැදෙන ගමේ පළාත් පාලන ආයතනය ජනයා සමග සංයුක්ත වෙන, ජනයාගේ අදහස් නිරතුරුවම කතා කරන ආයතනයක් බවට පත් වුණොත් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ තහවුරු කරන්නට අපට පුළුවන්කම ලැබෙනවා. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ ගැන මෙන්න මේ කාරණාව ගැනත් අපි පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා මට වැටහෙනවා. මොකද ඡන්දදායකයන්ගේ ආකල්ප පසුගිය මුළු කාලය පුරාම තිබුණේ වැරදි පැත්තට. ඒ වැරදි පැත්ත ඇති වුණේ පළාත් පාලන ක්‍රමේ මතුවෙන නරක දොස් නිසා. පළාත් පාලන ක්‍රමය ඒ තරමටම මහා විනාශකාරී ක්‍රමයක් බවට පත් වෙලා තිබුණේ. ඒ නිසා එවැනි පළාත් පාලන ක්‍රමයකින් අපට දක්නට ලැබුණේ බිඳවැටීම් සහ පරිහානිය. ඒ නිසා අපි මේ බිඳවැටීම් සහ පරිහානියෙන් ගලවා ගැනීමට ලංකාවේ පළාත් පාලන ක්‍රමයට නව පුනර්ජීවනයක් දෙන්න නම් මේ වතාවේ අලුත් මනසකින් අලුත් විදියකින් හිතන මතන වැඩපිළිවෙලකට අපි ආ යුතුයි. මහාණ්ඩුව යන ගමන් මගේ මහාණ්ඩුව යන ගමන් මගට අනුකූලව පහළ පළාත් පාලන ආයතනත් ඒ මගම ගමන් කරනවා නම් රටට විය යුතු දේ වෙන්න ඕන දේ සිදුවීම නියතයි, සත්‍යයි. එච්චරයි කියන්න තියෙන්නේ. ඔබට බොහොම ස්තුතියි අපේ YouTube නාලිකාව ශ්‍රවණය කරාට. තවදුරටත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිනවා.